welcome back to my YouTube channel. ඔයාලා හැමෝමව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. අද නම් ගොඩක් දුක හිතුණු දවසක්. අද ජූනි 20 සෙනසුරාදා. ඉතින් අද අපේ නෑදෑ කෙනෙක් අද නෙවෙයි ඊයේ. ඒ කියන්නේ සිකුරාදා නැති වුණා. ඉතින් අපි දැන් ඒ අපේ ලොකු අම්මගේ මහත්තයා කියන්නේ අපේ අම්මගේ අක්කගේ මහත්තයා තමයි නැති වුණේ. ඉතින් අපි හිතුවා දැන් අද කොහොමත් එහෙ යන්නම වෙනවනේ. ඉතින් දැන් අපි එහෙ යන්න තමයි මේ හදන්නේ. සෙනසුරාදා උදේ දැන් යන්න කියලා දැන් නම් වෙලාව 6ට විතර නෙමෙයි 7ට විතර ඇති. ගෙදර වැඩ ඉවර කරලා දැන් අපි එහෙ යන්න තමයි හදන්නේ. දැන් නම් ඔන්න මම ලෑස්ති. වෙලාව 9:15යි. මම ඇඳගෙන යන්නේ ඔය සුදු පාටයි නිල් පාටයි ගවුම. ඔය ඉන්නේ මම නම් ඉතින් කැතයි ගණන් ගන්න එපා. ඉතින් ඕක තමයි මං ඇඳන් යන්නේ අද. ඉතින් හුඟක් පරක්කු වෙලා තියෙන්නේ. කොණ්ඩේ පෝනිය දාගත්තා ඉක්මනට යනවා. එන්න මෙයා නම් අපි ගිහාම තනියම අපේ එන්නෙත් ඉතින් දවස් ඉරිදා උදේ තමයි අපි එන්නේ. ඉතින් ඔය නම් එහෙ ගිහිල්ලා ගත්ත වීඩියෝ ක්ලිප් එකක් ගියපු ගමන් ඔන්න ඕක තමයි මම ඇඳගෙන ගියේ. මේක හරිම චූටි ව්ලොග් එකක්. ඉතින් මේකේ මිනිහ මුකුත් මම පෙන්නුවේ නැහැ. ඉතින් දැන් අපි මේ කනත්තට ගිහිල්ලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එහෙ කනත්තට හුඟක් දුරයි අපිට පැය භාගයක් විතර පයින් යන්න සිද්ධ වුණා. ඉතින් දැන් අපි මේ එන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අපි ආවේ මොකද්ද වැකන්දක් උඩින්. හරි ලස්සනයි ඉතින් ඒ පැත්ත. ඉතින් හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ පැත්ත අපි වේගෙන් ආවා. මොකද හුඟක් පරක්කු වෙලා තිබුණේ. අනික වේගෙන් ආපු හින්දා කොහොමත් වීඩියෝ කරගන්න වෙලාවක් තිබුණෙත් නෑ. ඒ පැත්තේ මිනිස්සුත් හිටියා ලැජ්ජාවේ බෑ. ඉතින් ඒක නිසා අපි ඒ කියන්නේ මම ෆෝන් එක යන ගමන් අතේ තියාගෙන යනවා වගේ තමයි ඒ ටික වීඩියෝ කරගත්තේ. සමහරක් තැන් තිබුණා ලස්සන තැන්. සමහරක් තැන් තිබුණා කැත තැන්. ඉතින් කැත නම් නැහැ මේ පැත්ත මාර ලස්සනයි. වැකන්ද මාර උසයි. ওই පැත්තේ වැව එහා පැත්තේ වෙල. ඉතින් මාර උසයි වැකන්ද. මම ෂෝට් වලත් මේව දාන්න හදලා දැම්මෙත් නැහැ. මම කොහොමද දානවා. මම දැන් මේ වීඩියෝස් ටික කොහොම හරි කරලා වොයිස් කරගන්නවා. ෂූට් කරගත්තු හැම වීඩියෝ ටිකම වොයිස් කරගෙන ඒවා ටික ඩිලීට්ම කරලා දානවා. ඊට පස්සේ මගේ ගැලරි එක හිමින් අලුත් වීඩියෝ වලින් පුරව ගන්නවා. ඉතින් ඔය නම් අපි කනතර ගිහිල්ලා එන ගමන් අපිව හුඟක් දුරනේ බයික් එකේ එක් කරගෙන යන්න අක්ක කෙනෙක් ආවා. අපි දැන් මේ බයික් එකේ යන ගමන් ඉන්නේ. දෙපැත්තෙම වෙල් ඉතින් මාර ලස්සනයි. ඔතනදී අපි කියන ඒවා හැම ඒවා ගණන් ගන්න එපා ඉතින්. මෙහි දෙපැත්තෙම වෙල් තියෙන නිසා වේලකුත් තියෙනවා. ඒකේ බැහැලා නාන්න එහෙම මම මාර ආසයි. ඒත් අද නම් වතුර හොඳටම නැහැ. දානේ ගෙදර දවසේ නම් වතුර හුඟක් තිබුණා. ඉතින් මම දානේ ගෙදර vlog එකත් මේකෙන් පස්සෙම අරගෙන එන්නම්. ඉතින් ඔන්න එදා දවස ඒ විදිහට ඉවර වුණා. මේ ඉරිදා උදේ අපි 7:10 බස් එකේ යන්න කියලා තමයි දැන් මේ පාරට යන්නේ. ওই විදිහට තමයි වෙල තියෙන්නේ දෙපැත්තෙම. ওই විදිහට වේල තියෙනවා. ඊයේ තරම්වත් අද ඔන්න ඕකේ වතුර නැහැ. ඉතින් දැන් අපි පාරට යන ගමන් තමයි ඉන්නේ. අපි යමු ඉතින් දැන්. ඉතින් මාරේ ලස්සනයි ළමයි බලන්නකෝ මෙතන මේ වෙල මැන්දට ගිහින් ෆොටෝ එකක් ගන්න තිබුණා නම් හොඳයි. ඒත් එහෙම ෆොටෝ ගන්න ගියොත් එහෙම අද අපිට බස් එකේ නෙවෙයි යන්න වෙන්නේ පයින්. ඉතින් අපි දැන් හිමින් කට්ටිය යන්න ඇරලා අපි ගොඩාක් කට්ටිය බස් එකේ යන්න කියලා පාරට ආවා. ඉතින් මම මේ කට්ටිය හිමිට යන්න ඇරලා මම හිමිට වීඩියෝ කර ආවා. කොහමද දැන් වෙලාව 6:45යි. තව පැය කාලක් තියෙන නිසා මට ලේසි. හිමිට මම වීඩියෝ කර ආවා. මං ගොඩක් කලින් යන් කියලා මුලපිරුවෙත් වීඩියෝ කරගන්න ඕනේ නිසා.
එහෙනම් ඉතින් අදට මම ව්ලොග් එකෙන් ගිහින් එන්නම්. ආයෙමත් දවසක ලස්සන ව්ලොග් එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මේ ව්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ව්ලොග් එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ ව්ලොග් එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. බයි.